මේක යුග මෙහෙවර. මේක යුග පෙරහැර. වසර 2500ක් ගිය තැන ඒ ගෞතම බුදු ශාසනයේ නැවත පිබිදීම සිදුවන බව එදා හිටපු මහත්ඵල උතුමන් වහන්සේලා දිවසින් දුටු. ඔවුන් ඒක සනිටුහන් කරා. ඔබ දන්නවාද ගෞතම බුදු ශාසනයේ වසර 5000 පවතින්නේ මෙන්න මේ ඉන්ද්‍රකීලය නිසායි. නැත්තම් මෙතන මේක දියාරු වෙන්න ඕනේ. මේ සිද්ධ වෙන සමාජ ව්‍යසනයේ දිහා බැලුවා. ධර්මයේ නමින් මේ කරන දේවල් දිහා බැලුවා. ඒක වෙන්නේ නැහැ. ධර්මයේ පිබිදෙනවා. ඒකට බුද්ධෝත්පාද දේශනා විශාල මේවරක් මේ වෙන විටත් කළා තියෙනවා. ඒක පේන්නේ නැති බැලු බැල්මට නොපෙනෙන මහා දැවැන්ත මෙහෙවරක්. අවුරුදු ගණන් දරා ගන්න. ඒ ඉන්ද්‍රකීලයක් වගේ නොසලෙන ඒ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් කළ හැකි උපරිම දේ කරන එක ආර්යයන් වහන්සේගේ යුතුයකම. ඒ ධර්ම තුල ලැබපු සෙන්සිං අන්නටත් සිද්ධ. ඒක ඇත්තටම බුද්ධ ආඥාව. අපි අපගේ යුතුයකම කරනවා. මේ ගෞතම බුදු ශාසනය නැවත පිබිදෙනවා. ඒකාන්තයි. ඒ බුද්ධ දර්ශනය ලෝකෙට ඉවරනවා. ඒ බුද්ධ දර්ශනය තුල ඔබ හැම කෙනෙක්ගේම සැනසීම ගන්නවා. ඔබේ සසරේ කියන විවාහය පුදුමාකාර භාග්‍යවන්ත යුගයක ඔබ ඉපදිලා. හොඳයි එහෙනම් හැම කෙනෙකුටම අපේ සරණයි. අද දවසේ අපි නතුමුණ ගියමු. ඒ වගේ ඔබට කියන්න ඕනේ ඔබට ගෙන්න ගන්න පුළුවන් ඔබේ නිවසට සත්‍යයේ පණිවිඩය මේ වෙනකොට මුද්‍රණය වෙලා ලිඛිත ඔබට අද ලැබෙන සවස්සල තියෙනවා. හොඳයි මේ පණිවිඩය හැම කෙනෙක්ගේම අත තුල තියන්න ඕනේ. අත මත අපි තියන්න ඕනේ. මේ වෙනකොට ඒ අපි ගාව තියෙන සත්‍යයේ පණිවිඩය තියෙන පත්‍රිකා අතර මේක හැම කෙනෙකුටම වැදගත්. ඒකේ පණිවිඩයක් තියෙන්නේ. ඒක සර්ච් කරන්න පුළුවන්. ඒක තුල මේ පත්‍රිකාවල අඩංගු ඒ වෙබ්සයිට් වලට ඔබ යන්න. විශේෂයෙන්ම www.wisdomofasia වෙබ්සයිට් එක ගොඩාක් වැදගත්. විද්‍යාත්මක පැත්තෙන් මේ ධර්මයේ අතර මෙහි ඔබට දැක ගන්න පුළුවන්. නූතන විද්‍යාව තුළින් මේ ආත්මය හැදෙන හැටි, සිත හැදෙන හැටි, ඒ විද්‍යාත්මක සාධක සමග ඒ තුළ ඔබට දැක ගන්න පුළුවන් උපවන ආකාරය. ඒ වගේම ඇත්තටම ඒ වෙබ්සයිට් වලට අදාළ හබ් එක කියලා එකක් හදලා තියෙනවා. ඒක ලින්ක් එක තියෙනවා මේ පිටිපස්සේ දැන්වීම పూర్වේ. ඒ පිටිපස්සේ තියෙන ඒ හබ් එක කියන එකට යන්න. ඒකේ තියෙනවා ලින්ක් එක. ඒක ඉන්ටර්නෙට් එකේ ඔබ ගහන Google එකේ. එතකොට ඒක යනවා. ඒ වගේම www.buddhotpadhamma.com වෙබ්සයිට් එකේ මේ ධර්මයේ මනාකොට අන්තර්ගත වෙලා තියෙනවා. ඒ තුලින් ඔබට මේ ධර්ම දානය සිද්ධ වෙනවා. ඇත්තටම ඔබට අවශ්‍ය කරන ඕනම දෙයක් ඒ තුලින් ලබා ගන්න පුළුවන්. දේශනා ඇත්තටම 6000කට වැඩි ඇති විශාල දේශනා ප්‍රමාණයක් ඒ තුල ඔබට දැක ගන්න පුළුවන්. ඔබට දිව්‍ය ලෝකය කියන්නේ මොනවද? ඒව සිත තුළ කොහොම සකස් වෙන්නේ? ඒ දිව්‍ය තල, ඒ දිව්‍ය ස්වභාව, ඒ ඝන සංඥා සුකුම ස්වභාව මේ මොහොතේත් ඔබට අත්දකින්න පුළුවන්. මේ හැම මොහොතෙම මේ ඕනම මොහොතකේ මොහොතේ සිත පමණයි. ඒ සිතේ ඇත්තටම 31 ලෝක ධාතුව ඔබට දැක ගන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් වලින් ඔබට ඒවා හඳුනා ගන්න පුළුවන්. බුද්ධෝත්පාද ධම්ම www.buddhotpadhamma.com වෙබ්සයිට් එක ඉතාම වැදගත්. ඇත්තටම ධර්මයේ අන්තර්ගතයි. ඒ වගේම හබ් එක තුල මේ සියල්ල අන්තර්ගතයි. ඒ වගේම www.metmalfoundation.com කියන වෙබ්සයිට් එක මේ හැමදේම ඉතාම වැදගත් ප්‍රධාන නාලිකාවට